සමාජයේදරි කතාබහකට ලක් කළ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ චරිත් මාසිනලගේ සිද්ධිය මේ වන විට දුරදිග ගොස් තිබෙනවා. එසේම මේ වන විට ඒ සම්බන්ධව ආන්දෝලනාත්මක සටහනක් සමාජ මාධ්‍යවල සීග්‍රයෙන් පැතිරෙනවා. මේ ඉන් අප උපුටාගත් කොටසක්. උපුටා ගැනීම. දැන් මේ සිරිමාව විද්‍යාලයේ ආන්දෝලනාත්මක චරිතය චනිත්මා සිනලි ස්කොස් ජාතික පුහුණුකරු චන්තන මහේෂ්ගේ දියණිය චනිත්මා. චනිත්මා ඇය ජාතික ශූරිය වූ බවත් ඇය කොමන්වෙල් තරගාවලිය සඳහා සහභාගී වූ බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කළා. නමුත් ඇය කොමන්වෙල් තරගාවලියට සහභාගී වුණේ කොහොමද? එය සාකච්ඡා කළ යුතුම මාතෘකාවක්. වසර 3ක් පුරා පිට ශ්‍රී ලංකාවේ ජාතික ස්කොස් ශූරිය වූයේ ෆාතුම් ඉසදීන්. වයස අවුරුදු 27ක තරුණියක්. ඇය තමයි එවකට ජාතික ශූරිය. 2019 සිට 2022 දක්වාම ජාතික ශූරිය. 2022 ජුලි සිට අගෝස්තු දක්වා එංගලන්තයේ බර්මින්ග්හෑම් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩල තරඟ සඳහා නිතරගෙන්ම සුදුසුකම් ලැබිය යුත්තේ ඇය. හැබැයි ස්කොස් සංගමය හෙවත් චනිත්මාගේ තාත්තා චන්දර මහේෂ් ජාතික ශූරිය සිටියදීම සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධානය කළා. නමුත් වෙනසක් සිදු වූයේ නැහැ. සුපුරුදු පරිදි සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අවසන් තරගයේදී ෆැතම් ඉසදීම් ඉතාම පහසුවෙන් චනිත්මා පරාජය කළා. ඒ තරගේ විනිසුරු තීරණ පැහැදිලිවම චනිත්මාට වාසිදායකව ලබා දුන් බව තරගේ බලපෞද්ගවිය කියනවා. එහෙම පසුවක පවා පැතම් ඉසදීන් පහසුවෙන්ම තරගේ ජයග්‍රහණය කළා. ඉතින් තර්කයකින් තොරවම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන්න ඕන ෆැතම් ඉසදීන්. නමුත් මොකක්ද වුණේ? පුහුණුකරුවන්ගේ විශේෂ අභිමතය පරිදි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යැව්වේ චනිත්මා. කවුද පුහුණුකරුවා? ඇයගේ පියා ස්කොස් ජාතික පුහුණුකරු චන්දර මහේෂ්. එතනති ඇතිව සිත්තවන නිසා ජාතික ශූරිය ෆැතම් ඉසදීන් මාස ගණනාවක් ක්‍රීඩාව අත්හැර සිටියා. ඇය පුහුණුවීම් සහ ක්‍රීඩාව අත්හැරියා. උපුටා ගැනීම අවසන්. එසේම මෙ ප්‍රකාශය තහවුරු කරමින් ඇගේ සහෝදරයා විසින් පළ කළ කමෙන්ටුවක්ද සමාජ මාධ්‍යවල හුවමාරු වනවා. සමාජ මාධ්‍යවල සීග්‍රයෙන් පැතිරෙන මෙම පුවත සම්බන්ධව නොයිස්වය අප පසු විපරමක් සිදු කළා. එහිදී අපට දැනගන්න ලැබුණේ මෙම ලිපියේ සමහර කරුණු පමණක් සත්‍ය වන බවයි. පැතම් ඉසදීන් ඉවත් කිරීම එම තීරණයෙන් පසුව සිත්තවුලට පත් ඇය ක්‍රීඩාවෙන් ඉවත්වීම සහ මේ සම්බන්ධව ඇය අධිකරණට යාම සත්‍යයක්. එසේම ඇය මේ සම්බන්ධව චමුදිත සමරවික්‍රම සමග සම්මුඛ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. අප සෙවූ කරුණුවලට අනුව 2019 2020 සහ 2021 වසරවල ජාතික ශූරිය ලෙසින් 2022 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරග සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ෆැතම් ඉසදීන්. නමුත් 2022 වසරේ මැයි මස ඇය බංග්ලාදේශයේ ජාත්‍යන්තර තරගයකට ගොස් පැමිණි පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පවත්වා තිබෙනවා. එහි පළමු තරගයේ ජයගන්නා පැතම් ඉසදීන් දෙවන තරගයේදී ආබාධයකට ලක්ව ඇති අතර ඉන්පසුව ඇයට අවස්ථාවක් ලබා දී නැහැ. මේ හේතුවෙන් දෙවන ස්ථානය ලබාගත් චනිත්මා සිනලි සහ තුන්වන ස්ථානය ලබාගත් යෙහෙනි කුරුප්පු මෙම තරගාවලිය සඳහා තේරීපත් වී තිබෙනවා. මෙම සිද්ධියෙන් පසුව පැතම් ඉසදීන් දැඩි සිත්තවුලට පත්ව ක්‍රීඩාවෙන් ඉවත් වී ඇති අතර ඇය මීට විරුද්ධව අධිකරණය හමුවටද ගොස් තිබෙනවා. මෙහි නවතම තොරතුරු සඳහා සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.